පාද කියන්නේ 2026ට නව සිනමා ආරම්භයක්. ශ්‍රී ලංකේ දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිකඩක වැසී ගිය කතාවක්. සම්පූර්ණ සත්‍ය කතාවක්. ඒ කාලේ වුණ සිද්ධියක්. මේක මේ පහුගිය කාලේ මේ ශාස්ත්‍රයේ වෙච්ච දැවැන්තම් වැඩක්. ක්‍රයිම් ඩ්‍රාමා ජෝන එකේ ෆිල්ම් එකක් ෆිල්ම්ස් අපිට තිබුණා. මේ වෙලාවේ මේ ෆිල්ම් එක මාව වාව් කරපු චිත්‍රපටයක්. ඇත්තටම මම හිතන්නේ අද මගේ ජීවිතේ ලස්සනම දවසක්. මගේ ප්‍රථම ප්‍රධාන භූමිකාව. ඉතින් මම හිතන්නේ ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හැමෝගෙම සෑහෙන ආදරයක් මට අද ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ෆාදර් චිත්‍රපටයට ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ චරිතයකට මාව තෝරගත්ත චමින්ද ජයසූරිය අධ්‍යක්ෂවරයාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ෆාදර් කියන්නේ 2026ට නව සිනමා ආරම්භයක් ලබා දෙන හොඳ ශක්තිමත් චිත්‍රපටයක් බවට පත් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කම. ඉතින් ආරාධනා කරනවා හෙට ඉඳන් ඔයාලා හැමෝටම පුළුවන් ෆාදර් චිත්‍රපටය බලන්න. ඉතින් බලන්න ඔයාලට හිතෙන දේ අපිට කියන්න. ස්තුතියි. ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය අද අපි පැවැත්වුණේ. ෆාදර් කියන්නේ ශ්‍රී ලංකේ ඉතිහාසයේ ශ්‍රී ලංකේ දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිකඩක වැසී ගිය කතාවක්. බොහොම ලස්සනට සිනමාරූපීව අද දවසේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරිය සහ ඉතාමත් දක්ෂ නළුනිලි වරණයක් මේ චිත්‍රපටයේ පුරාවටම තියෙනවා. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවය සහ කාර්මික ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාගේ එකතුවෙන් ලස්සන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට තිල්න වෙලා තිනවා. ඉතින් ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පවුලේ සියලු දෙනාත් එක්ක එකතු වෙන්න. ඉතින් චිත්‍රපටය එක්ක විශේෂයෙන්ම මම සුබපතන්න කැමති පූජනගේ පළවෙනි චිත්‍රපටය මම හිතන්නේ ප්‍රධාන චරිතයක් එක්ක. ඉතින් ඔහු ඉතාමත් මනවින් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ සිත්ගත් අනිත් අංගය තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන සංගීතයෙන් මේ ෆිල්ම් එකට දීලා තියෙන දායකත්වය සහ කැමරාවෙන් දීලා තියෙන දායකත්වය. ඉතින් මේ සියලු දෙනාම අපේ යාළුවෝ චින්තක ජයකොඩි, එතකොට විශ්වදිත් අපේ DOP. ඉතින් මේ සියලු දෙනාටම මම සුබපතනවා. ආරාධනා කරන නැවතවරත් ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයන්ට එන්න සිනමා ශාලාවල වලට ෆාදර් බලන්න. බොහොම ස්තුතියි. චමින්ද ජයසූරිය මහත්මයාගේ සහ ශාන්ත ගීතදේව මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණ ෆාදර් ෆිල්ම් එක සම්පූර්ණ සත්‍ය කතාවක්. ඒ කාලේ වුණ සිද්ධියක්. ඉතින් මෙහි අධ්‍යක්ෂණය, රංගපෑම්, එතකොට කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, ස්ටන්ට්ස්, මියුසික් හැම දෙයක්ම පර්ෆෙක්ට් ෆිල්ම් එකක්. නීට් ප්‍රොඩක්ෂන් එකක්. මලයාල ෆිල්ම් එකක් මට මතක් වුණා මේ බලද්දි. මලයාල ෆිල්ම් එකක් වගේ ලස්සන සත්‍ය කතාවක්. ඉතින් මම ආරාධනා කරන ප්‍රේක්ෂක ජනතාවට මේ ප්‍රොඩියුසර්වයි මේ ඩිරෙක්ටර්වයි රැකගන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා ෆාදර් බලන්න. ඉතින් මේ ෆාදර් චිත්‍රපටයේ මම නෙවිල්ගේ චරිතය රඟ දක්වනවා ඩෙස්මන්ගේ යාළුවෙක්. ඩෙස්මන්ගේ ළඟම යාළුවෙක්ගේ චරිතය. ඉතින් ඇත්තටම සන්තෝෂයි මේ නිර්මාණයට සම්බන්ධ වෙච්ච එක ගැන. විශේෂයෙන්ම චමින්ද අයියා මතක් කරන්න ඕනේ. චමින්ද අයියා අපි විශ්වාස කරලා මේ නිර්මාණයට සම්බන්ධ කරගත්ත එක ගැන මේ වගේ දැවැන්ත නිර්මාණයකට. ඉතින් මං ආරාධනා කරනවා මේක මේ පහුගිය කාලේ මේ ශාස්ත්‍රයේ වෙච්ච දැවැන්තම් වැඩක්. තා විශාල රංගන ශිල්පීන් ප්‍රමාණයක්, පුහුණු රංගන ශිල්පීන් ප්‍රමාණයක් මේ වැඩේ ඇතුළේ ඉන්නවා. මේක බොහොම ලොකු පිරිසකගේ ලොකු ශ්‍රමදායකත්වයක්. ඉතින් මේක අපූර්ව වැඩක්. මේක සත්‍ය සිදුවීම් ඇසුරෙන් කරනපු නිර්මාණාත්මක වෑයමක්. ඉතින් මං ප්‍රේක්ෂකවන්ට ආරාධනා කරලා සිටිනවා එන්න මේක බලන්න. මේ සිනමා පිබිදීමේ මීළඟ පුරුක. ඉතින් ඔයගොල්ලෝ තමයි මේකේ ලොකුම කොටස්කාරයෝ. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ට මං ආරාධනා කරනවා එන්න ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න, මේ වැඩේ බලන්න. ඉතින් ඉතින් අද ෆාදර් චිත්‍රපටය රිලීස් වෙනවා. මේක අපේ චමින්ද ජයසූරිය අපේ මිත්‍රයාගේ පළමු චිත්‍රපටය. ඉතින් මුලින්ම මම ඔහුට සුබ ප්‍රාර්ථනා කරන ඔහුගේ ප්‍රථම නිර්මාණය තාම සාර්ථක නිර්මාණයක්. ඔහු අපිට විවිධ ශේෂ්ත්‍රයන්හි මුණ ගැසුණු කෙනෙක්. වසර ගණනාවක් තිස්සේ වේදිකා නාට්‍ය ශේෂ්ත්‍රයේ, ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයේ වැඩ කරපු කෙනෙක්. නමුත් ඔහුගේ කුණුදුරු සිනමා නිර්මාණය ඊටාම සාර්ථක චිත්‍රපටයක් විදිහට අද එළි දකිනවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඊටාම ආදරෙන් මේ චිත්‍රපටය වැළඳ ගනී කියලා. අපි මෙතෙක් නොදුටු වර්ගයේ අපි කැමති වර්ගයේ සහ අපට 70-80 දශකයන් පසුව අහිමිව ගිය සිනමාව නැවත වතාවක් සිනමා තිරයට කැඳවන්නට චමින්ද ජයසූරිය අපේ මිත්‍රයා සමත් වෙලා තියෙනවා. සහ ඉතින් මෙහි රඟපාන සියලු රංගන ශිල්පීන් මගේ මිතුරන් මේ සියලු දෙනාට මගේ සුවපැතුම් එකතු කරනවා. සහ ආදරණීය ප්‍රේක්ෂකයන්ට සිනමාලෝලී හිතවතුන්ට ආරාධනා කරනවා ෆාදර් චිත්‍රපටය නොවරදවාම නරඹන්න. ඔබට
අමතක නොවන අත්දැකීමක් බවට පත්වේවි ෆාද චිත්‍රපටය. බොහොම ස්තුතියි. මම හිතන්නේ ලංකාවේ සිනමාවේ ඉතාම විශේෂ දවසක් මේ ගත වෙන්නේ. අතරම ඒ දවසේ සාක්ෂිකරුවෙක් වීමට ලැබීම මම හිතන්නේ නළුවෙක් විදිහට විශාල සතුටක්. චාමින්ද ජයසූරියගේ ෆාද චිත්‍රපටිය අපේ 2026 වසර ආරම්භ කරන්න ලංකාවේ සිනමාවට ලැබිච්ච තිලිනයක් කියලා තමයි මම හිතන්නේ. ඒක ටැග්ගක්. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ අධ්‍යක්ෂකවරයාට, මේ නිෂ්පාදක කණ්ඩායමට, මේ නළු නිලියන්ට, විශේෂයෙන්ම ආස හිතෙන ඉරිසියා හිතෙන රංගපෑමක් කරන මේ නළු නිලියන්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ ක්‍රයිම් ඩ්‍රාමා ජෝන එකේ ෆිල්ම් එකක් ෆිල්ම්ස් අපිට තිබුණා. මේ වෙලාවේ මේ ෆිල්ම් එක මාව වාව් කරපු චිත්‍රපටයක්. මුළු සිනමා කෘතියම මම හිතන්නේ ඇසපිය නොහෙලා බලා හිටපු මම කියන්නේ වචන වලින් කියනවා නම් ඇසපිය නොහෙලා බලා හිටපු තරමේ එවැනි ඒ ආකාරයේ චිත්‍රපටයක්. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මම හිතනවා මම දැක්ක කෙනේ මේ අධ්‍යක්ෂකවරයා මේ කෘතිය ඇතුලේ වැඩ කරලා තියෙන විදිහ ෆිල්ම් එක දිහා බලා ඉන්නකොට පේනවා. ඒක තමයි ඒකේ තියෙන රහම කෑල්ල. අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව පේන විදිහ. ඔහු මේ චිත්‍රපටියට අරන් තියෙන නළු නිලියෝ ප්‍රමාණය දැක්කම ඒ කියන්නේ මේකේ හැම පුංචි චරිතයක්ම ඉතා දක්ෂ රූපණ ශිල්පියෙක් එක්ක වැඩ කරන්න අධ්‍යක්ෂකවරයා වැඩ කරලා තියෙන විදිහ. අනිත් හැමදේම චිත්‍රපටිය අපට අවසාන චිත්‍රපටිය අපිට ගේන අදහස පවා අපිව ෂොක් කරන අපිව විශ්මයට පත් කරන වාව් කරන දෙයක්. ඉතින් ඇත්තටම සුබ පතන්න ඕනි මේ සියලු දෙනාටම. ලාංකික ප්‍රේක්ෂකාගාරයට ආදරයෙන් මතක් කරන්න ඕනි 2025 අවුරුද්දේ මතුවුණු එහෙම නැත්නම් අවදි වුණු සිංහල සිනමාව, ලාංකික සිනමාව, අත් වශයෙන්ම ලාංකික සිනමාව එහි තවත් ඉදිරි පියවරකට යන මොහොතක් යන සිනමා ගමනක් ෆාද චිත්‍රපටි ආරම්භ කරලා දෙනවා. ඉතින් ඒ ආරම්භය හරිම වටිනවා. මම හිතනවා මේ චිත්‍රපටිය අපේ රටේ ප්‍රේක්ෂකාගාරය බැල නොකැඩී ඇවිල්ලා බලයි කියලා, රොද බැඳගෙන බලයි කියලා, ආසාවෙන් බලයි කියලා, විඳී කියලා, රස විඳී කියලා අපේ සිනමාව ගැන හරිම සතුටක් ආඩම්බරයක් ඇති වෙනවා ඒකත් එක්ක. ඉතින් එහෙමනම් එන්න බලන්න ෆාද. ජය වේවා.